හයි යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා නිලෝස් ලයිව් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමදෙනාම. ඡායාරූපයක් කියලා කියන්නේ මතකයක්. අපේ මතක ගොන්නට එකතු කරගන්න අපි හැමදෙනා වගේම ෆොටෝ එකක් ගහගන්නේ පසු කාලීනව ඒ අලිත් නරඹලා මතකය අවශ්‍ය ගන්න. ඒ වගේ මතකය අවශ්‍යන ෆොටෝ එකක් ගැන තමයි අද ඔයාලට මේ කියන්න යන්නේ. ඒ තමයි පුංචි ඔමායරගේ ඡායාරූපය. ඒක අපි හිතන විදිහට සතුටු වෙන්න පුළුවන් ඡායාරූපයක් නෙමෙයි. ලෝකේ බීසුණුම ෆොටෝ වලින් එකක් වෙන මේ ෆොටෝ එකක් විතරක්ම නෙමෙයි. මේක පිටිපස්සේ තියෙන කතාවක් ගොඩාක් බීසුණු එකක්. ඉතින් අපි බලමු ලෝවෙම අවධානය ගත්ත මේ ෆොටෝ එක මොකක්ද කියලා. දිගටම රැඳිලා ඉන්න අපි සමග අපේ subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ෆොටෝ එක ගන්නේ 1985 නොවැම්බර් 15 වෙනි දින. ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පී ෆ්‍රැන්ක් ෆෝනියර් විසින්. ඉතින් මේ බීසුණු ඡායාරූපය මොකක්ද? 1985 නොවැම්බර් 13 වෙනි දින නෙවාඩෝ ඩෙල් රයිස් ගිනිකන්ද පුපුරා යාමේ මිනිසුන් 25000කට අධික ප්‍රමාණයක් මිය යනවා. එම පිපිරී යාමෙන් ගලා රොන් මඩ හේතුවෙන් 13 හැවිරිදි ඔමායරා සැන්චෙස් මේ විදිහට සුමුන් අතර හිර වෙනවා. ඇයව ගොඩට ගන්න කොතරම් උත්සාහ කළත් ඇයගේ ඉනෙන් පහළ කොටස යම් කිසි දෙයක හිර වී තිබුණ නිසා ඇයව ගොඩ ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විනාඩි පැය බවට පත් වෙමින් කාලය ගෙවී යනවා. බොහෝ ගලවා ගැනීමේ කණ්ඩායම් එකතු වී ඇයව ගොඩ ගැනීමට උත්සාහ කළත් නොනවතින වර්ෂාව සහ රොන් මඩ ගලා යාම නිසා කාර්ය සාර්ථක වන්නේ නැහැ. ඔමායරා මේ ආකාරයෙන් සිරවි පැය 30ක් පමණ ගතවන විට ඇයගේ ඉනෙන් පහළ කොටසේ රුධිර සංසරණ නැවතී ඇති බවට වෛද්‍යවරුන් විසින් සොයා ගන්නවා. ඒට අනුව ඇයගේ ඉනෙන් පහළ කොටස තද යම්කිසි දෙයක හිරවීමෙන් රුධිර ගමනාගමනයේ බව ඇහිරි ඇති බවට අනුමාන කරනවා. රුධිර ගමනාගමනයේ අඩාල වීම හේතුවෙන් පැය 40ක් පමණ ගතවන විට ඇයගේ මුහුණ රතු පැහැති වෙමින් ඉදිමෙන්නට පටන් ගන්න තිබුණා. ඒ වෙනට ඇයගේ ඇස්වල සුදු පැහැ සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ගොස් සම්පූර්ණ කළු පැහැයට හැරී තිබුණා. කෙසේ හෝ ඇය මෙලෙස සුන්බුන් තුළ සිරවී සිටින විට විවිධ මාධ්‍ය වාර්තාකරුවන් සමගත් ඇය ඇගේ අදහස් උමාරු කරගත්තා. කාලය කෙමෙන් ගතවන විට ඇයගේ සිහිය විකල් වෙමින් පියවි සිහිය ඇගෙන් ගිලී යන්නට වුණා. පැය 60කට පමණ පසු ඇගේ අවසන් මොහොත ළඟා වන බව තේරුම්ගත් ඡායාරූප ශිල්පී ෆ්‍රැන්ක් විසින් ඔමායරාගේ ජීවිතයේ අවසාන මොහොත මේ ආකාරයෙන් තමන්ගේ කැමරාව සටහන් කරගත්තා. සුන්බුන් සහ රොන් මඩ අතර පැය 60කට අධික කාලයක් සිටී සිටි අවසන් හුස්ම හෙළ ඔමායරාගේ දේහය ගොඩට ගැනීමට වර්ෂාව සහ රොන් මඩ ගලා එම නවතින තෙක් සිටින්න සිද්ධ වුණා. අවසානයේ ඇගේ නින් පහළ කොටස ගඩොල් බිත්තියකට යට වී තිබූ බව සොයාගත් අතර ඇගේ පාද අසලම ඇගේ නැන්දාද බිත්තියට යට වෙමින් මිය ගොස් තිබුණා. මේ කතාව අහනකොට පසුගිය දිනවල අපේ රටෙත් මේ වගේම ව්‍යසන සිද්ධ වුණා. අකාලයේ මේ යන්නට යෙදුණු මේ පුංචි ඔමායරා වගේම අපේ රටෙත් ඔමායරලා පස්සට සැමී ගියා. සාංශාරික වශයෙන් අපි පතාගෙන යන කුසල අකුසල වලට අනුව අදාන ආගම් වලට අනුව මෙවන් අකල් මරණයන් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ නොදන්න ගොඩක් දේවල් දැනගන්න අපි සමග එකතු වෙන්න අපි subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් කරන් ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්.